අයිබන් සියලු දෙනාටම අග්‍රාට් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අපි අලුත් පාඩමකින් නැවත හමු වෙනවා. මම ඊට කලින් ඔයාලට perspective drawing ගැන හැමෝටම අවබෝධයක් ගන්න පුළුවන් විදිය හරි සරල 1 point 2 point සහ 3 point perspective ගැන වීඩියෝ කීපයක් කරා. මේ ඔයාලට ඒවා බලන්න පුළුවන් මගේ channel එකට ආවහම. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා like කරලා තව කෙනෙකුට share කරගන්න ගමන්ම අප අලුත් පාඩ පටන් ගමු. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ත්‍රිමාන ලක්ෂණ 2D සහ 3D ගැන පාඩමක්. මේක ඕනෑම කෙනෙකුට ඉතාමත් සරලව දැනෙන විදිහට මම මේක පැහැදිලි කරමින් චිත්‍රය අඳින්නම්. ඔයාලට ඉතාමත් සරලව එතකොට ඕනෑම කෙනෙකුට මොකද්ද 2D කොහොමද 3D කරගන්නේ කියන එක ගැන මේ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මොනවාද ප්‍රැක්ටිස් කරන්න ඕනේ කියලා මම ඒව ගැන කියන්නම්. ඉතින් මම මේක මේ පාඩමක් විදියට කරන්න හදන්නේ මොකවත් නෙමෙයි මේ ඉස්සරහට මම හිතාගෙන ඉන්නවා O level A level කරන ළමයින්ට ඕන වෙන මානව රූප ඇඳීම. ඒ කියන්නේ ප්‍රකාශන චිත්‍රයක් අඳින්න යනකොට මානව රූප ටික හදාගන්න ටිකක් අමාරුයි කියලා ගොඩක් දෙනෙක් මට මැසේජ් කරලා තිබුණා. ඒ හින්දා මානව රූප අඳින්නේ කොහොමද, පාට කරන්නේ කොහොමද, හරියට චිත්‍රයක් කම්පොසිෂන් කරගන්නේ කොහොමද කියලා මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකට උදව්වක් වෙන්න තමයි මම මේ 3D අඳින හැටි ගැන ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරන්න හිතුවේ. ගොඩක් දෙනෙක් මට චිත්‍ර එවනවා, මැසේජ් කරනවා WhatsApp නම්බර් එක ඔයාලට මගේ channel එකට ආවොත් බලා ගන්න පුළුවන්. මැසේජ් දානවා ගොඩක් ළමයි මේක මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා මට මේම කරගන්න කොහොමද, මේ වගේ එකට ලකුණු කීයක් හම්බ වෙනවද, O level වලදී A level වලදී ලකුණු කීයක් ලැබෙනවද කියලා. ළමයි මට චිත්‍ර එවනවා, මම ඒ වගේ අඩුපාඩු ඉතින් මට පුළුවන් විදිහට මම රිප්ලයි කරනවා. අනිවාර්යයෙන්ම මම රිප්ලයි කරනවා. ඔයාලටත් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න, මම අනිවාර්යයෙන් රිප්ලයි කරනවා. ඒක මම දැක්ක තවත් මේ channel එක බලන මේ ගැන අවබෝධයක් තියෙන අය ඒ කමෙන්ට්ස් වලට රිප්ලයි කරලා තියෙනවා. එයාලටත් බොහොම ස්තුතියි. ඉතින් මම අද ඔයාලට කියලා දෙනවා කොහොමද 2D තලයක් 3D කරගන්නේ කියලා. මොකද ප්‍රකාශන චිත්‍රයක් අඳිනකොට අපි ත්‍රිමානව වස්තුන් අඳින්න වෙනවා. ඒකට අවශ්‍ය කරන මූලික දැනුම තමයි අද මම කියලා දෙන්නේ. මේක ඉස්සරහට මම තවත් වීඩියෝ කීපයකින් එක දිගට ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. හරිනම් අපි වැඩේ පටන් ගමු. හරි ළමයි, එහෙනම් අපි වැඩේ පටන් ගමු. මේකේ මම ඔයාලට ඉතා සරල විදිහට මේක කියලා දෙන්නම්. මම ඔයාලට සාමාන්‍ය මෙන්න මේ විදිහට රේඛා දෙකක් දාන්නම්. නැවත මේ පැත්තෙනුත් මේ විදිහට රේඛා දෙකක් දා ගන්නවා. මම එකක රේඛාව අපේ අතේ තියෙන එක්ක පැන්සල, පෑන, දිය සායම් ඕනම මාධ්‍යයක් භාවිතා කරලා මේ රේඛා දෙක අතර තියෙන මෙන්න මේ හැඩය, මෙතන මේ තියෙන හිස් තැන අපිට ත්‍රිමාන කරන්න පුළුවන්. මෙන්න මේ හිස් තැන. මම මේකෙදී රේඛාව පාවිච්චි කරනවා මෙන්න මේ විදිහට. ඔයාලට පේනවා ඇති ඒකට මේකේ දිගක් තියෙනවා මේ පැත්තට සහ පළලක් තියෙනවා. නැත්තම් උසක් තියෙනවා මේ පැත්තට, පළලක් තියෙනවා. හැබැයි මම රේඛාව මේකෙදී මම මේක ටිකක් වෙනස් විදිහට මෙන්න මේ විදිහට පාවිච්චි කරනවා. මේ රේඛාව මම මේ පැත්තට පාවිච්චි කරනවා. ඔයාලට බලන්න එකම විදිහේ රේඛා දෙකක් තමයි මම මුලින්ම දාගත්තේ. දැන් මේක මම මේ විදිහට රේඛා දෙක වෙනස් කරා. මේ උඩින් දාපු රේඛා දෙකක් සහ මේ රේඛාව වෙනස් කරලා තියෙනවා. දැන් ඔයාලට පේනවා මේ රේඛා දෙක වෙනස් කරපු ගමන් මේකේ පෙනුමයි වෙනස් වුණා. බලන්න රේඛාව පාවිච්චි කරලා අපි මේකට ත්‍රිමාන හැඩයක් ලබා දුන්නා. මෙහෙම. තව මේකට ගැඹුරක් දාන්න ඕන. මෙහෙම පොඩ්ඩක් එකම ඔයාලා මුලින් දකින්න ඇති මේක ඕනෑම කෙනෙකුට ඉතාමත් චිත්‍ර කලාව ගැන ඉතාමත් සරල දැනුමක් අර නැති කෙනෙකුට උනත් තේරෙන විදිහට ඉතා සරල විදිහට තමයි මම මේක කියලා දුන්නේ. ඔයාලා මුලින් දකින්න ඇති නිකන් රේඛා දෙකක් තිබුණා. ඊට පස්සේ රේඛා දෙක මැද්දේ මම පාවිච්චි කරපු ඉරි පාවිච්චි කරලා ඒක 2D සහ 3D විදිහට වෙනස් කරා. හරි පහසුවෙන් කරේ. රේඛාව පාවිච්චි කරපු හැඩේ විතරයි මම වෙනස් කරේ. මේකෙදි රේඛාව මම මෙහෙම කෙලින් පාවිච්චි කරලා තියෙනවා. මේකෙදි රේඛාව මම මෙහෙම පොඩ්ඩක් රවුමට පාවිච්චි කරලා තියෙනවා. එච්චරයි වෙනස කරේ. අත් බලමු මේකේ ටිකක් ස්ටෙප් එකක් තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා. මේක ආයේ කොහොමද කරන්න කියලා තව එක ස්ටෙප් එකක් අපි ඉස්සරහට යමු.
හරි. අපි තව රූපයක් අරගෙන බලමු. අපි රවුමයක් අරගමු. රවුම. සාමාන්‍ය සරලව මේක 2D. මම මේක 3D කරන්න යන්නේ. මේක රවුමක්, මේක ගෝලයක් කරන්න යන්නේ. බලමු මේ රවුමට මම ඉරි මේ විදිහට පාවිච්චි කරනවා. මේක 3D වුණාද නැහැ. මම මේ පැත්තටත් ඉරි පාවිච්චි කරනවා. ඒ 3D වුණාද නැහැ. මේ සිරස් ඉරි සහ මේ තිරස් ඉරි මම මේකේ ටිකක් වෙනස් විදිහට පාවිච්චි කරනවා. ප්‍රධානීට මම මෙහෙමම දාගත්තා. ඉතුරු ඉරි ටික මම මෙහෙම දාගන්නවා. පොඩ්ඩක් කර්ව් කරා. මේක ඊට වැඩිය ටිකක් කර්ව් කරා. මේක ටිකක් කර්ව් කරා. මේක ඊට වැඩිය තව ටිකක් 3D කරා. ඊට පස්සේ මෙහාට මේ කෙලින් දාපු ඉරත් ඕනනම් මට මේ විදිහට දාගන්න. ඊට පස්සේ මෙහෙම එකක් දානවා. මෙහෙම දානවා. මේකේ සහ මේකේ ඔයාලට පේන මැති හැඩයේ වෙනස් වීමක් වුණා. දැන් මේක අපිට ත්‍රිමාන පෙනුමක් පේනවා. මෙහෙම අතින් අල්ලන්න පුළුවන් බව. තව මේවා එළිය අඳුර දාන ඒවා ගැන මම ඔයාලට කියලා දීලා නැහැ. තාම මේ රේඛාව විතරක් පාවිච්චි කරලා මේක කොහොමද 3D කරගන්නේ කියලා තමයි මම ඔයාලට කියලා දුන්නා. දැන් අපි එළිය අඳුර දානවා නම් මම ඒවට අලුත් පාඩමකින් ඒක කියලා දෙන්නම් ඔයාලට. මම తాවකාලිකව පොඩි සරල හැඳින්වීමක් කරන්න. මේක එළිය වැටෙන පැත්ත බලලා දැන් මම මෙහෙන් එළිය වැටෙනවා කියලා හිතලා මේ පැත්තෙන් එළිය වැටෙනවා කියලා හිතලා මම මේක මෙතෙන්ට එළිය වැටෙනකොට මේ පැත්ත අඳුර වෙනවනේ මේ රේඛා දිගේ තමයි අපි මේක අඳුර කරගන්නේ. මම මේ ගොඩක් ත්‍රිමාන කරන්න යන්නේ නැහැ. මම ඒක වෙන පාඩමක් විදියට ඔයාලා කියලා දෙන්නම්. පේනවනේ? එකම විදිය ඇඳපු රවුම් දෙකක් තිබුණේ මුලින්. දැන් මේක තවමත් රවුමක් වගේ. හැබැයි මේකේ රේඛා පාවිච්චි කරපු විදිය වෙනස්. දැන් ඒක ගෝලයක් වගේ. හරි. මම තව එකක් කියලා දෙන්නම්. ඔයාලට මේ 2D සහ 3D ඉගෙන ගන්න තියෙන හොඳම දෙයක් තමයි ස්වභාවික පරිසරය අධ්‍යයනය කරන එක. ස්වභාවික පරිසරය. ඔන්න බලන්න මම ගහක් මේ විදිය ගහක මුලක් මං අඳිනවා. ඉතා සරලව ඕන කෙනෙකුට ලේසියෙන් ඇඳ ගන්න පුළුවන් ඉදි එකක් තමයි මං අඳින්නේ. දැන් බලමු අපි මේක කොහොමද 3D කරන්නේ කියලා. මම රේඛා වලින් විතරක් කරලා පෙන්නන්නම් එළිය අඳුර දාන්න නැතුව. තාම මේක තියෙන 2D නේ. දිගක් තියෙනවා පල්ලක් තියෙනවා. දැන් බලන්න මම මේක රේඛා පාවිච්චි කරනවා මෙහෙම එකයි මෙහෙම එකයි මෙහෙම එකයි. මම ඒක මෙහෙම අඳිනවා. බලන්නේ රේඛා දෙක අතර ත්‍රිමාන හැඩයක් එන හැටි. ඊට පස්සේ මේකටත් මම ඒ වගේ හැඩයක් දෙනවා. තාම එළිය අඳුර ගැන උපුවත්ම කරන්නේ නැහැ. තාම රේඛා විතරයි පාවිච්චි කරන්නේ. මෙතන මම මේ විදිහට රේඛාව පාවිච්චි කරනවා. මෙතනින් ඇතුළට ගිහින් මෙහෙම. මෙහෙම ඇතුළට ගිහින් මෙහෙම. මේක ටික ටික මම මේ හැඩේ මෙහෙම කරලා මේ ගහට මෙහෙම සම්බන්ධ කරනවා. ඊට පස්සේ මෙතන මම මේ විදිහට ආයෙ පාවිච්චි කරනවා. මේ එන කොටස මෙතනින් මේ විදිහට පාවිච්චි කරනවා. මේකටත් ඒ විදිහට දාන්න. මෙතන මේ විදිහට දැම්මා. මෙහෙම දැම්මා. ඊට පස්සේ මේ හරියම දැන් අර
ද්විමානව තිබුණ හැඩය ත්‍රිමාන පෙනුමක් අපිට දැන්ටම ලැබිලා තිනවා. දැන් අපිට පුළුවන් ආලෝකයේ වැටෙන විදිය බලලා මේ කොටස් පොඩ්ඩක් අඳුරු කරන්න. මම මේ ගැන වෙන පාඩමක් ඔයාලට කියලා දෙන්නම්. පොඩ්ඩක් මේක අඳුරු කරලා පෙන්නන්නම් මේ පැත්ත. ඔයාලට පේනවා ඇති. දැන් මේකේ අර ද්විමානව තිබුණ එකට ලස්සන ත්‍රිමාන පෙනුමක් ආවා. ඉතින් අර එළිය අඳුර පාඩම කරාට පස්සේ ඔයාලට පේනවා තේරුම් ගන්න පුළුවන් මේක මේ තැන් කොහොමද අඳුරු වෙන්නේ, එළිය වැටෙන්නේ කොයි තැන් වලටද, අඳුරු වැටෙන්නේ කොයි තැන් වලටද කියලා ඔයාලට ඉස්සරහ පාඩමකදී මම ඒක තව කියලා දෙන්නම්. මම එක කොටසක් මේකේ වැඩිපුර ටිකක් අඳුරු කරලා පෙන්නන්නම්. එළිය අඳුර දාන්නත් ක්‍රම ගොඩක් තියෙනවා. දැන් මම හුරු වෙලා තියෙන විදිහ තමයි මේ එක පැත්තට මෙහෙම රේඛාව පාවිච්චි කරන එක. මේක මේ විදිහට හැඩ කර අපිට පාවිච්චි කරන්නත් පුළුවන්. මෙහෙම ඈත ඉරි ගහලා පාවිච්චි ක්‍රම ගොඩක් තියෙනවා. ඒ ටික ඔයාලට වෙන පාඩමකින් කියලා දෙන්නම්. ඔයාලට බලන්න මේක ත්‍රිමාන වෙන හැටි. ඔයාලා ගෙදර ඉන්නකොට ඔයාලට හොඳ ත්‍රිමාන රූප අධ්‍යයනය කරන්න හොඳම දෙයක් තමයි මේ වගේ ගහක මුල් අඳින්න පුරුදු වෙන එක. මේකෙන් අපි නොහිතන තරම් දියුණුවක් ගන්න පුළුවන් ඔයාලගේ අඳිනේ වගේ. මේකෙදි වෙන්නේ ආගේ ඇහැ ගොඩක් හුරු වෙනවා මේ ත්‍රිමාන හැඩ පිළිබඳ අධ්‍යයනය කරන්න. මේක හුරු වුණාට පස්සේ ඔයාලට මේ රේඛා දාන්න අවශ්‍ය නැහැ. මේ රේඛා මම ඔයාලට නිකන් ගයිඩ්ලයින් එකක් විදිහට තමයි පෙන්වන්නේ. මේ රේඛා දාන්න අවශ්‍ය නැහැ. ඔයාලට පහසුවෙන් මේ විදිහට කෙලින්ම එළිය අඳුරම දාගෙන යන්න පුළුවන්. ඔයාලගේ ඇහැට මේ රේඛා ඉබේ පේන්න ගන්නවා. එතකොට මේ එළිය අඳුර දැමීමෙන් පමණක්ම මේකේ හැඩතල ටික හොයන්න පුළුවන්. මේවා පුරුදු වුණාට පස්සේ ගොඩක් දෙනෙක් ඔය ආස එකක් තමයි ඔය පෝට්‍රේට් අඳින්න. ඔය Facebook එකේ එහෙම යන ගොඩ පෝට්‍රේට් අඳිනා ඉන්නවා මම දැකලා තියෙනවා. ගොඩක් දෙනෙක් හොරට තමයි අඳින්නේ. හොර පොඩි ටෙක්නික් පාවිච්චි කරලා හොරට අඳිනවා කියන්නේ මේ පොඩි දෘශ්‍ය මායාවන් කරලා මේ අවබෝධයක් නැතුව අඳින අය තමයි ගොඩ දෙනෙක් ඉන්නේ. ඒ කියන්නේ අර වර්ණ විතරක් තියෙන විදිහ බලලා අඳින අය තමයි ගොඩක් ඉන්නේ. නමුත් මම දැකලා තියෙනවා ගොඩක් හොඳට අධ්‍යයනයක් කරලා චිත්‍ර අඳින අයත් ඉන්නවා. ඉතින් මේ වගේ ඔයාලට ප්‍රැක්ටිස් කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ කොහොමද මේකේ හැඩතල තියෙන්නේ ඒවා ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න. බලන්න අර මුලින් අපි රේඛා දාගත්ත විදිහ බලලා ඒ හැඩයට තමයි මම මේ අඳුරු කරගෙන යන්නේ. හොඳට අස්වල් වලට ගිය තැන් ඉතින් මම ඔයාලට අද මේ ගොඩාක් සරලව, ඉතා සරලව මේ පාඩම කියලා දුන්නේ සාමාන්‍යයෙන් 8 වසරේ 7 වසරේ ළමයෙකුට උනත් තේරෙන විදිහට. O level ළමයෙකුට A level ළමයෙකුට උනත් ඉතා පහසුවෙන් මූලිකව මේ දේ හදාරන්න පුළුවන් විදිහට මම ඉතා ලේසියෙන් තමයි කියලා දුන්නේ. ඉතින් ඉස්සරහට මම තව පාඩම් ගොඩක් ඔයාලා වෙනුවෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. මානව රූප හඳින හැටි ගැන. ඒවට අවශ්‍ය කරන දේවල් තමයි මේ ටික මූලික දේවල් මේ කියලා දුන්නේ. ඉතින් අපි මේ අලුත් පාඩමකින් ආයෙ පාරක් හම්බ වෙමු. එතකන් මේ දේවල් ප්‍රැක්ටිස් කරන්න ඔයාලා. ප්‍රැක්ටිස් කරලා ඔයාලා එවන්න මට. කමෙන්ට්ස් වලට දාන්න, ෆොටෝ එකක් දාන්න, ඇඳපුවා දාන්න. මම ඒවට කොහොමද ඒ වගේ අඩුපාඩු මොනවාද ඒවා කියලා දෙන්නම්. ඒවා කියලා දුන්නා ඔයාලට පුළුවන් ප්‍රැක්ටිස් කරන්න. ඔයාලා මට WhatsApp කරන්න. මම ඒක බලලා ඔයාලට කියලා දෙන්නම්. එහෙනම් ඉතින් අපි අලුත් පාඩමකින් ආයෙ හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්. ඔයාලා මේ වගේ දේවල් ඇඳලා ප්‍රැක්ටිස් කරලා මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඔයාලට තේරුම් නැත්නම් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න, මම රිප්ලයි කරන්නම්. එහෙනම් අපි නැවත අලුත් පාඩමකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.